පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව මහමාන් කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහමාන් කඩවල වැව් බැම්ම අසලදී ආරම්භ වුණා. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.2යි. මේ වැව ගැනත් විච හානිය ගැනත් ගොඩක් සාකච්ඡා වුණා. සහ කිරණ වැඩ ගැන කිරිච්ච දේවල් ටික සාකච්ඡා වුණා. ඒකදී ඔයගොල්ලෝ දන්නවා විශාල කාර්යභාරයක් කරා මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අපේ ප්‍රධානියා අපේ පළාතේ ජයන්ත මහත්තයා දැන් කලින් කතා කළා පැහැදිලි කරා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මයා